අද මම කතා කරන්න හිතුවේ වර්තමාන සමාජයේ ගොඩක් දෙමාපියන්ගේ ප්‍රධාන රාජකාරිය ප්‍රධානම කාර්යය වෙලා තියෙන්නේ දරුවන්ට උගන්වන්න. ඉතින් දරුවන්ට උගන්වන්න දැන් මේ වෙනකොට හොඳ පෙරපාසල් හොයන දෙමාපියන් නැති. ඉතින් මනෝපදේශිකාවක් විදිහට මගේ ගාවට එන ගොඩක් ගැටලුත් එක්ක බලනකොට මට හිතුණා මේ පෙරපාසල් හොයන අම්මලට කතා කරන්න. ඉතින් ඔයාලා ගොඩක් වෙලාවට පෙරපාසලක් හොයනකොට පුංචිම පැටවුනේ යන්නේ පෙරපාසලට. එතකොට දැන් ගොඩක් වෙලාවට අවුරුදු 2ක් පෙරපාසලට යන්න ඕනේ. අන්තිම අවුරුද්දේ කියන්නේ පාසලට ඇතුළත් කරන කලින් වසරේදී පෙරපාසල් වල දරුවන් බාරගන්නේ නැහැ. ඒක දැන් හුරු වෙලා තියෙන්නේ අවුරුදු 2ක් දරුවා ගියොත් තමයි ඒ පෙරපාසල දරුවා බාරගන්නේ. ඉතින් ඒක නිසා දෙමාපියෝ ලොකු ගැටලුවකටපත් වෙලා ඉන්නවා. පුංචි පැටවු තමයි යවන්න වෙලා තියෙන්නේ පෙරපාසල. එතකොට මේ මල් වගේ පුංචි දරුවෝ පෙරපාසල් ගුරුවරියකට බාර දෙනකොට දෙමාපියෝ විදිහට ඔබ මොන වගේ හේතු සාධකද හොයලා බලන්නේ. ගොඩක් දෙමාපියෝ මේක ඇහුවහම කියන්නේ අකුරු ලියනවද අකුරු කියලා දෙනවද කියන එක තමයි බලන්නේ. මොකද ඉස්කෝලේ ග්‍රේඩ් 1 එක වසරට ගියයින් පස්සේ අකුරු ලියන්න බැරි වුණොත් දරුවා එතනින්ම අධ්‍යාපනයෙන් වැටෙනවා කියලා. මෙන්න මේක තමයි සමාජයේ හැදිලා තියෙන මතය. මේ ගැන හොයාගෙන මම ගියා. හොයාගෙන යනකොට මට දැනගන්න ලැබිච්ච සිදුවීම් තමයි පෙර පාසලේදී අකුරු ඉගෙනගෙන පාසල් යන දරුවන් අකුරු හොඳට ලියන පාසල් යන දරුවන් අධ්‍යාපනයේ ඉහළ ප්‍රතිඵල ගන්න එක අඩුවීමක් තියෙනවා. ඒ වගේම කාලයක් යනකොට ඒ දරුවට ඉගෙන ගන්න එක එපා වීමක් වෙලා තියෙනවා. මේකට හේතුව මොකද්ද දෙමාපියෝ හිතන විදිහට? පුංචි පැටවුන්ට පෙර පාසලෙන් එවනවා හෝම්වර්ක් ගෙදර කරන්න අකුරු ලියවන්න කියලා. අම්මලා රැකියාවට යනවා සමහර විට සමහර අම්මලා නම් ගෙදර ඉන්නවා. රැකියාවට යන අම්මලා පුදුම පීඩනයකටපත් වෙනවා. හවසට ගොඩක් වෙලාවට රෑ 6:00 වගේ වෙනකොට ගෙදරට එන අම්මා කෙනෙකුට දරුවා නිදාගන්න යවන්න තියෙන වෙලාවේ කොහොමද අකුරු ලියවන්නේ? ඉතින් අම්මා කෑ ගහනවා බනිනවා මේ පුංචි දරුවට ලියන්න කියලා. හේතුව අම්මා ස්ට්‍රෙස් වෙලා තියෙනවා. මේක කරන්න ඕනේ. හැබැයි වෙලාව මදි. වෙලාව මදි නිසා අම්මගේ පීඩනය ප්‍රෙෂර් එක පිට කරනවා මේ පුංචි පැටියට. පුංචි පැටියගේ හිත රිදෙනවා. ඒ දරුවා අසරණ වෙනවා. එයාට කියන්න බෑ. එයාගේ අමාරු, එයාගේ අපහසුව මේ පුංචි අත්වලින් ඒ දරුවට පැන්සල අල්ලලා අකුරු ගොඩක් ලියන්න බෑ. ඒ චූටියත් රිදෙනවා. ආදරණීය අම්මේ දරුවෝ පෙර පාසල් යන කාලේ අකුරු ලියන්න ගියොත් ඒ දරුවගේ මේ පුංචි මාංශ පේශි මේ ඇඟිලි තුඩුවල මේවට හරි වෙහෙසයි. එයාලට අකුරු ලියන්න පාසලේදී තමයි අකුරු ලියන්න පුහුණුව තියෙන ගුරුවරයෙක්ගෙන් අකුරු ඉගෙන ගන්න ඕනේ. පෙර පාසලේදී දරුවට වෙන්න ඕනේ හසුරු කුසලතා. ඒ කියන්නේ මේ පුංචි සියුම් මාංශ පේශීන් ශක්තිමත් වෙන්න පොල් කුඩු අල්ලන්න, මිරිකන්න, කොළ කෑලි ඉරලා අලවන්න, පරිප්පු වැට අලවන්න. ඒ වගේම බිම තියෙන ඒවා ඇහිඳින්න. පුංචි දේවල් ඇහිඳින්න. ඇහිඳලා භාජනයකට එකතු කරන්න. විවිධ වර්ගයේ තියෙන දේවල් වෙන් කළා කොටස් වලට එක සමාන ಜಾති එක ගොඩවල් වලට තෝරන්න. මේ වගේ ඇක්ටිවිටිස් ක්‍රියාකාරකම් තමයි මේ පුංචි පැටවුන්ට කරන්න ඕනේ. එහෙම නැතුව බල කළා අකුරු ලියන්න, ඉලක්කම් ලියන්න මේවට දරුවා වෙහෙසවන්න එපා. තමන්ගේ දරුවට ආදරය කරන්නේ තමන්. ඒක නිසා තමන්ගේ දරුවට
උගන්වන්න බල කරලා යන්න ගියොත් ඔයාට ඔයාගේ දරුවා හිමි වෙන්න පුළුවන්. ඔය දරුවා මානසිකව ලොකු පීඩනයකටපත් වෙන්න පුළුවන්. අවසානයේ දරුවා පුංචි දරුවන්ට අද මානසික රෝග වැළඳිලා තියෙනවා. කේන්ති යනවා, බඩු පොළවේ ගහනවා, කෑ ගහනවා. හරි කලහකාරී දරුවන් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඇයි අපි මෙච්චර දේවල් සමාජයේ දැනුවත් කරද්දී වැරදි දේවල් දරුවන්ට කරන්න බල කරන්නේ? පුංචි පැටවු ළමා කාලයක් විඳින්න දෙන්නේ ළමයින්ට. ඒ ළමා කාලය දරුවෙකුට තියෙන්න ඕනි. පරිසරය ගැන ඒ දරුවට විමර්ශනය කරන්න දෙන්න. පරිසරය දිහා බලන්න දෙන්න. ඔයාට තියෙන පුංචි කාලේ ඒ දරුවා පරිසරයට යොමු කරන්න. පරිසරය ගැන ගහකොළ සතාසෙව්පාව කුරුල්ලෝ මේ ගෙවත්තේ තියෙන ගස් කොළන් ගැන මෙන්න මේවා දරුවට දකින්න පුරුදු කරන්න. මේ දේවල් දිහා දරුවා ආශාවෙන් උනන්දුවෙන් බලනවා දකින්න දෙමාපියෝ විදිහට. අනිත් එක තමයි දරුවෙක් ඉගෙන ගන්න ફોකස් එක දෙන්න. ඒ කියන්නේ ඉගෙන ගන්න එයාට අවධානය දෙන්න. එයාට හොඳ අවධානයකට හුරු කරන්න. ඉතින් අද කාලේ නැත්තේ මේක. මොකද ජංගම දුරකථනයට එබ්බැහි වෙලා තියෙනවා දරුවෝ. එහෙම නැත්නම් ඩිජිටල් ස්ක්‍රීන් වලට දරුවෝ හුරු වෙලා තියෙනවා. එතකොට දරුවෝ ඉක්මනින් ක්ෂණිකව වෙනස් වෙන දේවල් තමයි එයාලට පේන්නේ. එතකොට මේ දේවල් පේනකොට අර හෙමින් බලන්න යාලට පුරුදු වෙලා නැහැ. ඉතින් ඒක නිසා පුළුවන් තරම් දරුවා හුරු කරන්න සියුම් දේවල් සියුම්ම දකින්න. ඒකට පුළුවන් අම්මලට කරන්න අර චිත්‍රයක් ගන්න. ඒ චිත්‍රයේ ගොඩ දැන් අපි හිතමු බීච් එකක්. බීච් එකේ සරුංගල් අරින ළමයි ඉන්නවා, සෙල්ලම් කරන ළමයි, බෝල ගහනවා, සත්තු ඉන්න පුළුවන්. එතකොට මුහුද පේනවා, මුහුදු වෙරළ තියෙනවා, ගස් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ පොල් ගස්, ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. ගල් පර්වතයක් තියෙන්න පුළුවන්. පොඩි මෙන්න මේ වගේ ගොඩක් දේවල් තියෙන චිත්‍රයක් ගන්න. මේ චිත්‍රයේ තියෙන දේවල් එකින් එක අහන්න. ඒවා පෙන්වන්න කියන්න. එහෙම තව කරන්න පුළුවන් සමානය රූප දෙකක් ගන්න එක වගේම හැබැයි පුංචි වෙනස්කම් තියෙන මේවා වෙනස්කම් හොයන්න පුරුදු කරන දරුවා. මෙන්න මේ තුලින් පුළුවන් පුංචි පැටවුන්ට හොඳ අවධානයක් හුරු කරන්න. ඒ අවධානය අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ආයි පොඩි ඇක්ටිවිටීස් කරන්න පුළුවන් අවධානය බලන්න. සයිමන් සේස් ඒක දන්නව ගොඩක් අම්මලා නේද? සයිමන් කිව්වා කියලා ඇක්ටිවිටීස් කරන්න. ඒ කියන්නේ සයිමන් කිව්වා ඔළුව හොලවන්න කියලා. සයිමන් කිව්වා ධන හිසල්ලන්න කියලා. ඊට පස්සේ ඒක පොඩ්ඩක් වෙනස් කරනවා. සයිමන් කිව්වොත් විතරයි අල්ලන්න කරන්නේ. මේ විධානවල ප්‍රතිචාර දක්වන්න ඕනේ. සයිමන් කිව්වා කියලා කිව්වේ නැත්නම් ප්‍රතිචාර දක්වන්න එපා කියලා මුලින්ම දැනුවත් කළා. ඊට පස්සේ කියනවා ධනහිස අල්ලන්න, දුවන්න. මෙන්න මෙහෙම කියන දරුවා ඒකටත් ප්‍රතිචාර දක්වනවා නම් අන්න අවධානයේ පොඩි වැරැද්දක් තියෙනවා. එහෙනම් ඒක නැවතත් කරවන්න. එතකොට දරුවා හුරු වෙනවා හොඳට ඇහුම්කන් දෙන්න. අම්මලා බුද්ධිමත් වෙන්න. පෙර පාසල් ගොඩ දාගන්න ගොඩක් වෙලාවට බහුතරයක් පෙර පාසල් වල අකුරු හුරු කරනවා. හේතුව දෙමව්පියෝ හොයන්නේ ඉස්කෝලේ යනකොට අකුරු ලියන්න පුළුවන් උගන්වන පෙර පාසල් කොහෙද තියෙන්නේ කියලා. ඉතින් ඒක නිසා ගුරුවරුන්ට වෙලා තියෙනවා අකුරු උගන්වන්න. නැත්නම් පෙර පාසල් ගුරුවරුන්ට පුහුණු කරලා තියෙනවා අකුරු පුංචි දරුවන්ට කරන්න එපා කියලා. හසුරු කුසලතා කරන්න කියලා. ඉතින් ගුරුවරු මේකට හුරු වෙලා තියෙන්නේ දෙමව්පියෝ ඒක හොයන නිසා තමන්ගේ පෙර පාසල ගොඩ දාගන්න ඕනේ නිසා. ඉතින් ගුරුවරු ඉන්නවා නම් මේක බලනවා නම් තරහ වෙන්න එපා. මේ අනාගත පරම්පරාව අපේ සම්පත. මේ පුංචි පැටවෝ අපි සමාජයට වැඩදායි, ගුණදායි, ඒ වගේම හොඳ ශ්‍රම බලකායක් විදිහට එළියට දෙන්න ඕනේ. හොඳ දැනුමෙන් පරිපූර්ණ දරුවන් කළා. ඉතින් ඒක නිසායි මේ වීඩියෝ අද කරන්න හිතුවේ. ඉතින් මේකෙන් ඉගෙන ගන්න පුංචි දෙයක් හරි ඔයාලගේ ජීවිතේට පුංචි දරුවෝ ආරක්ෂා කරගන්න.